Welcome to my YouTube channel. ඔන්න මං අද ගෙනාවා රසම රස මුට්ටි කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් අපි බලමු ඒක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. බිත්තර 4යි, බටර් ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 250යි, කොකෝ පවුඩර් ග්‍රෑම් 20යි, ඒ වගේම වැනිලා තේ හැන්දකුයි, ෆ්‍රෙෂ් මිල්ක් හෝ කිරිපිටි දිය කරලා මිලිලීටර 70ක් ගන්න පුළුවන්. තවත් ඕනි වෙනවා බේකින් පවුඩර් තේ හැන්දකුයි චොක්ලට් දෙකකුයි. එහෙනම් දැන් බලමු අපි මේක හදන්නේ කොහොමද කියලා. බෝල් එකක් අරගෙන එකට අපි ගත්ත බටර් 250 දාගන්න ඕන. මේ වගේ ඊට පස්සේ හොඳට බීට් කරගෙන ටික ටික සීනි ටික දාලා බීට් කරගන්න ඕන. මිශ්‍රණය හොඳට කලවම් කරන ගමන් 4 පාරට බිත්තර 4 දාගන්න ඕන. බිත්තර ටික දාගත්තට පස්සේ හොඳට බීට් කරගෙන ඒකට කිරි මිලිලීටර් 20 දාගන්න ඕන. ඒකට වැනිලා තේ හැන්දකුත් දාගන්න ඕන. දැන් ඔයාට ගන්න පුළුවන් කේක් පිටි හරි පාන් පිටි හරි. මේක 3 පාරක් 4 පාරක් හලා ගන්න ඕන. හලන ගමන් ඒකට බේකින් පවුඩර් තේ හැන්දකුත් දාගෙන හලා ගන්න. එහෙම හලාගත්ත පාන් පිටි හරි කේක් පිටි එකට හරි කොකෝ පවුඩර් ග්‍රෑම් 20 දාගන්න ඕන. අපි කලින් හදාගත්ත මිශ්‍රණයට මේ පිටි ටික ටිකෙන් ටික එකතු කරමින් කලවම් කරගන්න ඕන. මුට්ටි කේක් එක හදන්න ගන්නේ වගේ හොඳට බටර් ටිකක් ගාලා තියාගන්න. මේ අවස්ථාවේදී ඔයා oven එක සෙල්සියස් අංශක 190ට ප්‍රීහීට් කරගන්න ඕන. හදාගත්ත මිශ්‍රණය මැටි භාජන වලට සමානව දාගන්න. එහෙම දාගෙන ඉවර වෙලා oven එක සෙල්සියස් අංශක 190ට විනාඩි 20ත් 30ත් අතර බේක් කරගන්න ඕන හොඳට. මේ තියෙන කේක් එක බේක් කරලා ටූත්පික් එකක් අරගෙන කේක් එකේ පුංචි පුංචි සිදුරු හදාගන්න. සිදුරු හැදුවේ නැත්නම් අපි අවසානයේ දාන චොක්ලට් මිශ්‍රණය චොක්ලට් කේක් එක ඇතුළට යන්නේ නැහැ. එහෙම වුණොත් රස නැති වෙනවා. දැන් ඔයා ඩබල් බොයිල් ක්‍රමයට මේ චොක්ලට් එක දිය කරගන්න ඕන. දිය කරන ගමන් කිරි මිලිලීටර් 50ක් ඒකට එකතු කරගන්න ඕන. ඒකල නැවතත් දිය කරන්න. මම මෙතනදි චොක්ලට් දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට බේක් වුණු කේක් උඩින් චොක්ලට් හොඳට තවරගෙන කේක් එක හොඳට සර්ස ගන්න තමයි තියෙන්නේ. මම සර්ස ගන්න යොදාගත්තේ චොක්ලට් වේෆර්ස් එකකුයි ඒ වගේම පොපි පැකට් 3කුයි. මේ තියෙන්නේ අපි හදාගත්ත රසවත් කේක් එක. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.